ಗುಪ್ತ විද්‍යාව සහ සමාජ මාධ්‍ය. ජ්‍යොතිෂය, යන්ත්‍ර, මන්ත්‍ර, ಗುಪ್ත විද්‍යා සමූහයන් තුළ සංසරණය වන්නව වූ ඇතම් කරුණු ගැන යම් දෙයක් කතා කළොත් හොඳයි කියලා හිතුණා. බොහෝ පිරිස් අද වන විට බහුල ලෙස තමන් කරන කටයුතු වල ප්‍රචාරණ කටයුතු සඳහා සමාජ මාධ්‍ය පරිහරණය කරන බව නොරහසක් මෙන්ම එහි අමුත්තක්ද නොමැත. එය අද වන විට ජ්‍යොතිෂය, යන්ත්‍ර, මන්ත්‍ර, ಗುಪ್ත විද්‍යා කටයුතු සඳහාද බහුලව යොදාගනු ලබයි. එහි ඇති වරදක් නොදිටිමි. ඒවාගෙන් නියම ප්‍රයෝජන ගන්න බොහෝ පිරිස් ඇති අතර ඇතමුන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ යම් අයෙකු අපහසුතාවයට පත්කිරීමෙන් ලබන පහත් සතුටක් භුක්ති විඳීමට බවද නොරහසකි. කෙසේ නමුත් මෙම කටයුතු පුරාතනයේ සිට පැවතියේ බුලත් අතක් සමග එම පුද්ගලයා මුහුණට මුහුණ සම්මුඛ වී ගැටලුව නිවැරදි ආකාරයෙන් කතාබහ කොට ඒ සඳහා නිශ්චිත වූද නිවැරදි වූද පිළියම් ඊටමත් විශ්වාසයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ පිළිවෙතකටය. ඉන් අදාළ ප්‍රශ්නයට මුහුණ දුන් තැනැත්ත මෙන්ම ඒ සඳහා පිළියම් යොදන පුද්ගලයා යන දෙදෙනාම කිසිම අපහසුතාවයකට පත් නොවි තම තමන්ගේ කටයුතු සාර්ථකව සිදු කරගනු ලැබින. තාක්ෂණයේ සමග මුසුවීමත් සමග බොහෝ පිරිස් තමන්ට සුදුසු අයෙකු තෝරා ගැනීම සඳහාද සමාජ මාධ්‍යම තෝරා ගන්න අතර ඉන් හැමෝටම නිසි ප්‍රතිඵල ලැබේ යයි කිව නොහැක. ඉන් ඉක්බිති සිදුවන්නේ එකිනෙකාට දොස් නගමින් සමූහ තුල ගැටණයක් නැති කර ගැනීමෙන් නැති ප්‍රශ්නවලට මුහුණ දීම සහ ඊතා වටිනා ශාස්ත්‍රයක් නිකරුණේ විනාශමුඛයට ඇද දෙමීමකි. ඇතම් গুপ্ত කටයුතුවලදී ඇතම් අදුරුතුමන් ඊතාමත් කරුණා පෙරදරිව සත්වගත සෙත පිනිස ඉදිරිපත් වන අවස්ථා ඇත. එය බෙහෙවින්ම අගය කළ යුතු කරුණකි. නමුත් එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ පාලනයෙන් තොරව සිදුවන ඇතම් කටයුතු ඇති බව වටහාගත යුතුය. එවැනි අවස්ථාවලදී ඔවුන් සමග ගැටීම් ඇති කරගන්නවට වඩා සිදු වූ කරුණු ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු බව සිහිය තබා ගත යුතු වැදගත් කරුණකි. සමාජ මාධ්‍ය තුල තමන්ගේ ගැටලු ඉදිරිපත් කර ඒ සඳහා විසඳුම් හොයන අය හරි අසරණ බව හිතන අවස්ථා එමටය. නමුත් ඔවුන්ද බුද්ධිමත් විය යුතු බව තරයින් සිහිය ධාරණය කරගත යුතුය. තමන්ගේ ගැටලුව විශ්වාසවන්ත අයෙකුට පවසා ඒ ඔස්සේ නිසි පිළියම් සඳහා යොමු වීම අත්‍යවශ්‍ය කරුණකි. මක්නිසදයත් ඇතමුන් තමන් ළඟට එන කෙනාගේ ගැටලුව ඔවුන්ගේ කටින්මගෙන මම මහා ජගතයයි සිතා අසරණ මිනිසුන් රවටා මුදල් ගරන බැවිනි. මේ අදහස සමග සියලු දෙනම එකග නොවිය හැක. විවිධ මත සහ අදහස් අපි හැමෝව තුළ ඇති බවද අපි වටහා ගත යුතුය. තෙරුවන් සරණයි.